ඔන්න දෙවෙනි කොටස බඩගමුවේ කුණ කට්ටෙක් හොයාගෙන එන පළවෙනි දවසේ හම්බුන්නේ නැහැ. දැන් දෙවෙනි දවසෙත් ඇවිල්ලා ඉන්නේ. අද මම කට්ටියත් එක්ක ආවා වෙන තැනකට ආවේ බඩගම කැලේ ඇතුළෙන් වෙන තැනකට. අපි බලමු අද තත්ත්වය මොකද කියලා වෙලා. අද උදේ නම් වැස්සක් ආවා. බලමු කැලේ චුට්ටක් පිපිදලා ඉලා තියෙන චුට්ටක් අඳුරුයි එදාට වඩා. බලමු තත්ත්වය අද. අද මාත් එක්ක ඇවිල්ලා ඉන්න යාළුවෙක්. මේ ඉන්න යාළුවා පිටිපස්සේ කො හායි කියන්නේ. යා සහන්. තව ඉස්සරහා ඉන්නවා ලසිත් කියලා එක්කෙනෙක් පොඩි බට්ටෙක් ඉන්නවා. එයා ඉස්සරහින් යනවා මේ සත්තු හොයාගෙන. උට හම්බුනේත් නැහැ අපිට හම්බුනේත් නැහැ තාම. ආරේ ඉන්නේ. ඌ කොස් බලනවා. ඔය ඉන්නේ. මේ ඉන්නේ ලසිත්. කො හායි කියන්න කැමරාවට. හායි. ගස්වල තියෙන පොලොස් අපි ආවේ කන්න පොලොස් ගෙඩි ටිකක් කඩා ගන්න ඕනේ. මෙතන පොලොසයක් තියෙන කඩමුද? කො බලන්න. මේ මෙතන අස්සේ තියෙන ලස්සනද ගෙඩිය. පේනනේ ලස්සන පොලොස් ගෙඩිය. ෆෝකස් වෙන්නේ. ටික නයිට් ෂිෆ්ට්. අපි ඇවිල්ලා තියෙන ඩේ ෂිෆ්ට් එකේ. ඒකනේ. ඒක තමයි ප්‍රශ්නේ. කැරිම ප්‍රශ්නේ. මේ හර රතපාඩ ගිහින් මෙතන යන්න පාරවල් නෑ බං එහෙම. කලින් දවසේ වගේමයි සර්පය වැඩි නෑ හොයාගන්න. බිම්මල් ටිකක් එහෙම තිබුණ ෆොටෝස් ටිකක් ගහුවා මම ඒ ටිකක් දාන්න. 10 මීටර කැලේ ඇතුලේ මේ යනවා. අපි බලමු තත්ත්වය. දැන් ඇවිල්ලා සෑහෙන වෙලාවක් වෙනවා. වෙලාව 3:34යි. 3:34යි. බිම්මල් හම්බුණා. සතෙක් නෑ. සත්තුනේ සමනල්ලු ටිකක් ඉන්න ෆොටෝස් ගන්න දඟලුවේ නෑ මම. සර්පයෝ නැහැ. ඇවිල්ලා තියෙන පැත්තත් උඹ බලා ගන්න. අඩිපාරක්වත් නෑ. ඔව් අර කියන ඇත්තටම අඩිපාරක්වත් නෑ අඩුම ධර්මේ. ඒ තරම් අස්ස කියලා ඉල්ල දෙන්නේ යන එන තැන්වත් හොයා ගන්න බෑ. සර්පයෝ සෙට්ටුන්නේ නැහැ තාමත්. තවත් අතුලට යනවා අපි. ගිහින් බලමු. යන්නේ නේද? කතා කරන්නේ. යමු. කො ලසි මේ පේනවද? මේ පොලොස් ගෙඩියක් කඩාගෙන යන්නේ මූ මේ කරේ තියාගෙන මේ කැලෑව ඇස්සේ මේ අඩිපාරක් ගන්න නැති කැලෑවක් ඇස්සේ මූ මේ පොලොස් ගෙඩිය මේ කාලේ පොලොස් සිගයි. තව ගෙඩියක් අර මග කඩලා තියෙනවා. කැලේ පොලොස් තමයි රසම කැලේ කියලා වෙලා මෙන්න කඩනවමු. මග එකක් නෙමෙයි දෙකක් තියෙනවා පොලොස් ගෙඩි. ඒකත් අරගෙන යන්නෙමු. අම්මෝ පිස්සු. යා. මෙන්න මේ බිම්මල පේනවා නේද? ඕන්න ඔගේ ෆොටෝස් ටිකක් ගහුවා මම දාන්න. ෆොටෝස් ටිකක් නෙමෙයි එක ෆොටෝ එකයි තියෙන ලස්සන ෆොටෝ එකක් තියෙනවා ඒක දාන්න. සර්පෙක් හොයාගන්න බැරි වුණා. හවස 4ත් පහු වෙලා තියෙන්නේ දැන්. සර්පයොත් නෑ යන්නේ පාරකුත් නෑ. මතක විදිහට දැන් යනවා අනිත් පැත්තට. අයියෙන් වෙස්සක් එන්නවා කියන්නේ කළු කරලා තියෙන්නේ. වහිනවා දැනටත්. මුන් දෙන්නටත් එපා වෙලා. පොල් කාවයියෝ දෙන්න අන්තිම මුන් දෙන්නගේ ෆොටෝ ගැවුව සර්පයෝ නැති හින්දා. තත්ති සෝචනීයයි. බලමු. වෙනවා කියන්නේ සර්පේ එලි බහිනවා. ඔව් එලි බහින්නත් පුළුවන් ඉඩක් තියෙනවා ඒනට අපිට පේන්නේ නෑ. හැබැයි මේ ඔව් කිය ටයිම් එක තමයි 5-6 කියන්නේ සර්පේ එලි බහින වෙලාව කියලා තමයි අපේ අම්මලා තාත්තලා කියලා දෙන්නේ. ඔව් ඒ උනාට දැන් එලි බැස්සොත් අපිට දුවා ගන්න පැති නැති වෙනවා. ඔව් කලින් වීඩියෝ එක බැලුවා නම් මේ ඒකෙදි නයෙක් සෙට් කරනනේ මට. ආන් ඒ වගේ නයෙක් දැන් අහුනොත් එහෙම සෙත්ත බෝච්චි. යන්නෙත් ආපස්සට වෙනත් නෙමෙයි. ඌව මොනවද මොඩලින් ගන්නවා අපි. මොඩලින් වලට ගන්න ඕනේ මෙන්න අඩිපාරක් තියෙන ලාවට. ඒක දිගේ යන්න ඕනේ. දැන් යනවා. බලමු තව ටික දුරක් ගිහිල්ලා බලමු මොකද තත්ත්වය කියලා. අප්ඩේට් එකක් දෙන්නම්ම. දැන් කට්ටිය යන එන මන්නේ පාරවල් නැතුව දැන් 3 දෙනා ඇවිදිනවා. මුන් දෙන්න බය වෙලා කන්දන් නගින්න තියෙනවලු. චුට්ටක් උසට තියෙනවා. මේ හුඹහල් තියදී බලාගෙන වරිල්ල. මේ වහිනවා පැලෙන්න දැන් ටිකක්. කැමරාවේ තව ටික වෙලාවයි මං එළිය තියන් ඉන්නේ එකක් දාගන්න අතුලට. යන්න පාරවල් නැහැ දැන් විද්දගෙන යනවා කන්ද උඩට. අම්මෝ සර්පයෝ නන්නේ
ඌරෙක් තමයි දැන් නම් හම්බුනේ. අම්මා යන්න ඉඩක් නෑ කියන්නකෝ. මෙච්චර දුරක් ඉඳලා අපගේ සර්පෙක්ගේ ෆොටෝ ගහන්න ඕනේ නැහැ කියන්නේ. ඇත්තටම දුකයි ඈ. මේ කටු තියෙන්නේ. උඹලා එනවනේ? මේ යන පාර යන්න එන්න තියෙන පාර මේ පාරක් නෑ. මේ පල්ලෙහා වෙන්න එනවා දෙන්න. කැලෙන් චුට්ටක් එළියට අවිල්ලා හම්බෙමු වෙනවා. ඉතින් මහන් තැනකට ආවා. අඩිපාරකුත් සෙට් වුණා. පේනවා ඉතින් චුට්ට. පොඩි අඩිපාරක් සෙට් වුණා. වහිනවා. හයියෙන්ම වහින්නේ නැහැ. ටිකක් හයියෙන් වහිනවා තෙමෙන්න තරම්. පාර කිට්ටුවට ටිකක් ඇවිල්ලා ඉන්නේ. හොඳටම වහින අපිට මෙන්න තියෙනවා. ඔව් අපිට මෙන්න ගස් යට හින්දා. තව විනාඩි 10ක් විතර යද්දි අපිත් එමෙනවා. ගස් උත්තෙමුලා ඉවරනාට පස්සේ අපිත් හොඳට නානවා. එහෙනම් පාරට ගිහිල්ලා හැමෝම දැන් ළඟට ඇවිල්ලා ඉන්නේ. කේස් යන්න. ටින් ටින් ගාලා මේ අර පොලොස් ගෙඩිය තාමත් අර අච්චර මේ එන්න බැරි තැන් වල වල්ලුරෙක් වගේ ගැහුවනම් මැරෙනවා. එහෙම තැන් වලින් එද්දිත් මූ අතෑරියේ නෑ මේක. මේ කඳු හෙල් ඔක්කොම පහු කරගෙන එන්නේ මූ. වැඩෝ ඈ. කොහොම හරි ආව වහිනවා. දෙන්න දාලට බීරෝල් එකක් එමීට. ඔන්න ඒකත් බලලා එන්න. කොල්ලු වගේ තෙමිලා ඉන්නේ ඇවිල්ලා. කියන්න අදහස් දෙන්න. හොඳටම පැලෙන්න නාලා ඉන්නේ. ෆොටෝ ටිකක් ගැහුවා සර්පය තමයි හම්බුනේ නැත්තේ. අදාළ එක්කෙනා හම්බුන්නේ නැහැ. දවස් දෙකක් ගියා. ආයෙත් යනවා. අද එක සර්පෙක්වත් නැහැ. දැන් ඊළඟට මම දන්නවා ඊළඟ දවසේ වල්ලූරෙක් හම්බෙන්නේ සර්පෙක් නෙමෙයි. මැරුම් කන එදාට. එදාට බලමු. එහෙනම් මම ගාව ෆොටෝස් ටික බලුවානේ. එහෙනම් ජය ඊළඟෙන් හම්බෙමු. පීස්.